ඔය ආකාරයෙන් විනාඩි 5ක් විතර තියන්න. හා යාළුවනේ, ඔයාලටත් බයිසිකලේ ගෙදරදීම සර්විස් එක වගේ ලස්සනට හොදගන්න සුපිරි ක්‍රමයක් අඳුන්ලා දෙනවා ඔයාලට. ඔන්න බලාගන්න බයිසිකලේ තියෙන තත්ත්වේ. ආයේ කමෙන්ට් වලින් දාලා හැලී කියන්න එපා. ඔන්න බලාගන්න. ඒ සැබෑ තත්ත්වේ. මෙන්න බලාගන්න අයිටම් එක. මෙන්න මේක ගන්න රුපියල් 600ක් 800ක් කියන හැම දෙයකටම එකයි. මෙහෙම ගත්තා. මෙන්න දීවහරි රින්සර් මොන හරි පොඩ්ඩක් එකට දාගත්තා. මෙන්න මේ ආකාරයෙන්. හොඳට බලාගන්න. දැක්කොත් පුදුම වෙන වැඩක් මේක. රයිට්. ඉතින් දාගත්තා. වතුර දාගන්න හරියට මේකෙන් භාගයක් වෙන්න. මම ඒකට හේතුව පස්සේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. භාගයක් වෙන්න දාගන්න. රයිට් ඇති. මේ තියෙන්නේ පැට්‍රල්. පැට්‍රල් පොඩ්ඩක් දාගන්න ඕනේ. මොකද මේකේ තියෙනවා මේ ඔයිල් වර්ග අරෝමේ ඔයිල් එහෙම තියෙනවා, තාර අරෝමේ තියෙනවා. ඒවත් යන්න ඕනේ අපිට. ඒකින්ද පැට්‍රල් පොඩ්ඩක් දාන්න. මොකද සර්විස් වල වගේ හයි ප්‍රෙෂර් අපි ගාව නැහැ නේ. බටයක් නේ තියෙන හොද ගන්න. ඊට පස්සේ මේක මෙහෙම දැම්මා. දාලා හොඳට තද කරගත්තා. තද කරගෙන හොඳට කලවම් පාරක් දාගන්න. රයිට්. ඒක එහෙම තියාගත්ත පැත්තේ. අපේ කෙමිකල් එක ස්ප්‍රේ කරන්න කලින් වයිසිකල හොඳට වෙන්න ආය ආකාරයෙන් තෙමාගෙන ඉන්න හොඳට. හොඳට මේක අස්වලුව තෙමාගෙන ඉන්න. මේ මඩ ගාඩස්සේ මඩ තියෙන යරාව තියෙන තැන හොඳට තෙමා ගන්න. වයිසිකලේ හොඳට තෙමා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ. මෙන්න මේ ආකාරයෙන් හොඳට මේකට හුලම් ප්‍රෙෂර් කරගන්න ඕනේ. තද කරගත්තා. හොඳට හුලම් ගහගන්න. හොඳට ෆීඩ් එකක් වෙන්න ගහ ගන්න ඕනේ. ඒක තමයි අපේ වැඩේ සාර්ථක වෙන්නේ. හොඳට ප්‍රෙෂර් කරගන්න. රයිට්. දැන් ප්‍රහාර එල්ල කරගමු. උතර බලා ගන්න මැජික් නෙමෙයි මේවා. උතර මේ අහමුළු වල අල්ල ගන්න. අදිට හුලං ගහගමු. උතර බලා ගන්න එනදී උතර බලා ගන්න කඩේ සර්විස් එකක් වගේ වෙන දාලා එන විදිය හිතා ගන්න බෑ. වෙන දේ හිතා ගන්න බෑ. ඔය ආකාරයෙන් විනාඩි 5ක් විතර තියන්න. හොඳට කුණු තුඹිලි ජරාව පොඩ්ඩක් මේ මෙලෙක් කියලා යනකම්. මේ බාන්න මේ. කොම් බාන්න. මේ බලන්න මේ. හොඳට පෙරි පෙරි යන්නේ මේ ජරාව ඔක්කොම පෙරි පෙරි යනවා මේ. මේ පේනවනේ හොඳට පේනවනේ. බලා ගන්න. ඔක්කොම හේදි හේදි යනවා දැන් ඔය. ඊට අපිට තියෙන්නේ මේ වගේ බ්‍රෂ් එකකින් ටයර් එක එහෙම අතුල්ලලා ඔය මඩ් ගාඩ් යට අරම අතුල්ලලා ටැක් කරලා හදා ගන්න. බලන්න මෙන්න මේ ආකාරයෙන්
වජන් අරවා මේ තියෙන තැන් වල මේ බ්‍රෂ් එකෙන් පොඩ්ඩක් අතුල්ල ගන්න ඈ. මොනගර ප්ලේට් එක හීරෙන්නේ නැති අවස්ථා තැන් වල තියෙනවනේ. ඒ තැන් වල බ්‍රෂ් එකෙන් පොඩ්ඩක් අතුල්ල ගත්තට අවුලක් නැහැ. සර්විස් එකේ දෝයි හොඳට හොද ගන්න බෑ. ඒක ට්‍රැවල් කරන වාහනේ ඉදිරියදා වැඩට ගන්න වාහනේ ඒක තියා ගන්න ඕනේ. මේ බලන්න කුණු යන විදිය මේ. කුණු හොඳට යනවා ටයර් වල තියෙන ඒවා. මම සෑම කුණුම හොඳටම යනවා. මගේ බයිසිකලේ මේ ටික පරණ හින්දා මම මේ බ්‍රෂ් එකෙන් අල්ලනවා. ඔයගොල්ලෝ තියෙන පොඩි රෙදි කැල්ලක් එහෙම ගන්න මේ හීරෙන්නේ නැත්නම් වල. දන්නවනේ මේක. එතනේද කුණු යන විදිය මේ. ඒ බලන්න. කුණු යන්නේ ගලෝගෙන. මේ බලන්න ඉස්සෙල්ලා තිබ්බ ඔයිල් පැල්ලම් අරවා මේවා මල ජරාව කිසි දෙයක් නෑ ඔය. දැක්කද? ඒකට තමයි පැට්‍රල් පොඩ්ඩක් දාන්නේ අපි. මේ තිබ්බ ඔයිල් අරම ඔක්කොම යන්න. කොහොමද? කඩෙන් ගත්තා වගේ තියනව නේද? හිතා ගන්න බෑ. වෙන විදිය. වෙන දාලා හීදෙන්නේ. එක්කනේ. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. තව කටට බලන්න. බොහොම ස්තුතියි.